හායි ළමයි. අද 2026 අප්‍රේල් 15 වෙනිදා. අපි මේ ලෑස්ති වෙලා තියෙන්නේ දිගම දිග ට්‍රිප් එකක් යන්න. බලමු අපි කොහෙද යන්නේ කියලා. වෙලාව 5:37යි. අපි පිටත් වෙනවා. යාපනයේ යන්න නෙමෙයි අනුරාධපුරේ යන්න. ඔන්න ඉතින් දැන් ටික ටික ඉර පායගෙන එන්නේ. අපි එහෙනම් යමු අනුරාධපුරේ. ඔන්න අපි දැන් මේ කරන්නේ උදේට කන එක. අපි උදේට කෑම ලෑස්ති කරගෙනමයි ආවේ. අපි ගෙනාවේ ඉන්දියාප්පයි අලකිරි හොදි සෝයා මීටුයි. මොකද අපි අනුරාධපුරේ යනවානේ පිලි ಜಾති කන්න බෑනේ. ඒ වගේම තියෙනවා රසම රස කිරි තේ එකක්. මගේ යාළුවා මගේ බර්ත්ඩේ එක දීපු මග් එකෙන් තමයි මං ඒක බොන්නේ. ඔන්න ඉතින් තේ බොන අයට තේ බොන්න පුළුවන්. අඹ කන අයට අඹ කන්න පුළුවන්. කහම කහ පාට පැණිම පැණි රස අඹ තියෙනවා. ඒකත් ඉතින් අපි සුද්ධ කරගෙන කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. පේනවනේ ඉතින් කොල්ලන්ට තියෙන දාංගලේ. දැන් අපි උදේට කාලේ ඉවරයි. අපි ආයේ අපේ ගමන පටන් ගත්තා. ඔන්න ඉතින් අපි අනුරාධපුර පූජා නගරයට ඇතුල් වෙලා තියෙන්නේ. පේනවද අර ඈතින් පේන්නේ ථූපාරාමය? ඉතින් මේ අපි යන්නේ අද රැට අපි නවතින තැනට. බලන්නකො එතෙන්ට යනකොට අපි පිළිගන්න කවුද ඉන්නේ කියලා. ලස්සන මොනරේ. ඉතින් ඒ කොහොම වෙතත් අපිට දැන් මේ උදේ පාන්දර පිටත් වෙලා ගමන ඇවිල්ලා හරිම මහන්සි. අපි හොඳට නිදාගත්තා. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ රුවන්වැලි මහා සෑය වැඳ ගන්නයි ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නයි. මහා සෑය වැඳලි උරුණට පස්සේ මම දැන් මේ යන්නේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ ළඟට. ඉතින් ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වැඳගෙන අපි ආපහු එනකොට ටිකක් රෑ වෙලා. එතකොට ඉතින් හරිම ලස්සනයි රුවන්වැලි මහා සෑය. හෙලෝ ළමයි good morning. මේ තමයි 4 වෙනි මාසේ 16. අපි පිටත් වුණා උදෙන්ම යාපනයේ යන්න. ඉතින් අපි දැන් මේ නතර කරලා තියෙන්නේ කෝප්‍රල් ගාමිණී කුලරත්න සුවිනී ගැලරි එකේ. යාපනයේ යන ගමන් මගදී හම්බෙනවා ඔක්කොමලා වගේ එක දන්නවා. අපිත් නතර කරා ඒ ගැලරි එකේදී මේක බලලා යන්න. ඉතින් මෙතන ඔක්කොම ඩීටේල්ස් ටික දාලා තියෙනවා. කෝප්‍රල් ගාමිණී කුලරත්න නැති වුණ විදිහ, එයාගේ ඇඳගෙන හිටපු ඇඳුම් පැළඳුම් ඒ වගේ විස්තර එතන තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ වගේ මල් අරගෙන තුමාව සිහිපත් කරලා එතනින් පූජා කරන්න. දැන් ඉතින් අපි පිටත් වෙලා ජැෆ්නා ආවා. මේ තියෙන ජැෆ්නා ෆෝර්ට් එක. දැන් අපි මුකුත් කොහෙවත් නතර වෙන්නේ නැහැ. අපි දැන් කෙලින්ම යන්නේ නාගදීපෙට. මේ තියෙන්නේ අපි නාගදීප විහාරයට යනකොට අතරමඟදී හම්බෙන ලස්සන පාර. මේක කලපුවක්. ඔන්න ඉතින් අපි දැන් නාගදීප විහාරයට යන පැත්තට හැරෙව්වා. ඉතින් මේ අනාතොරතුරේදී අපිට පොඩි බඩගින්නක් ආවා. අපිට හිතන මොන හරි ගන්න ඕනේ කියලා බලන්න අපිට මොනවද හම්බුනේ කියලා. මේ මොන හරි කිරියාප්පද කොහෙද මේ? ඔව්. රසයි. රහයිද? මේක ගියක් රසයි. කාරණේ දෙන්නේ අප්පා.
රසයිනේ. නැද්ද රහයි? එළ රහයි. ඒක තමයි. මේ තියෙන පපා දෙක. නැද්ද රහයි කොහොමද එහෙම තියෙන්නේ කියලා මට හිතා ගන්න බෑ. කිරියාප්ප. Buat genom tu. බීම් බෝතලයක් ගෙනාව. Mana genom? ස්ප්‍රයිට් එක. තාත්තට කිරියාප්ප ඕනේද? යෝගට් එක මොකද වෙලාද? මේ බබා කාල් ගන්නවද? ඔන්න බලාගන්න ළමයි අපිට තවත් ලස්සන පාරක් හම්බුණා. ඒ පාරත් හරීම ලස්සනයි. Ya ya yang kata-kata. ඒ වගේම නාගදීපට යනකොට පත්තිනි අම්මාන් කෝවිලක් තියෙනවා. මේ තියෙන්නේ ඒ කෝවිලට යන දොරටුව. ඉතින් දැන් අපි මේ ඉන්නේ නාගදීපේ. නාගදීප කියන්නේ නාගදීප පන්සලේ නෙමෙයි. නාගදීප පන්සලට යන්න බෝට්ටුවට ගොඩ වෙන ගමන් තමයි මේ ඉන්නේ. කවුරුත් දන්නවනේ නාගදීප විහාරයට යන්න ඕනේ මුහුද මැදින් බෝට්ටුවේ කියලා. ඉතින් දැන් අපි මේ බෝට්ටුවට නැගලා ඉන්නවා. සෙනග ගොඩාරියක් ඉන්නවා. සාමාන්‍යයෙන් බස් එකට නැග්ගම බස් එකේ ටිකට් කඩනවා වගේ මේකෙත් බෝට්ටුවට නැගලා හැම කෙනෙක්ගෙම ටිකට් කඩනවා. ඔන්න ඉතින් දැන් අපි එතෙන්ට ආවා. අනේ හරිම ලස්සනයි. දැන් අපි බෝට්ටුවෙන් බහිනවා. සෙනග ගොඩාරියක් ඉන්නවා. හරිම අවුවයි. පිච්චෙන තරමටම අවුවයි. ඒත් ඉතින් හරිම ආසයි. අපි යමුකෝ. අනේ ඉතින් මේ පින්වත් භූමියට අපි දැන් ආවා. දැන් අපි යන්නේ අපි ගෙන ආපු පූජාවල් ටික ලෑස්ති කරගන්න. ඉතින් අපි මේ ලෑස්ති කරගත්ත පූජාවන් අප මහා ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඊට පස්සේ අපිට පන්සලේ හිටපු හාමුදුරුවෝ ගාථා කියලා පින් දීලා මේ නාගදීප විහාරයේ විශේෂත්වය ගැන හොඳින් පැහැදිලි කරා. ඊට පස්සේ අපි හාමුදුරන්ට පිරිකරත් පූජා කරලා අපි ගියේ පන්සල ටිකක් බලන්න. මොකද පන්සල හරිම ලස්සනයි. සුදු පාට සුදු බෝධියකුත් තියෙනවා. අපි ගියා ඒකත් බලන්න. මේ තමයි ඒ සුදු පාට කොළ වලින් යුක්ත සුදු බෝධිය. ඉතින් නාගදීප විහාරය වැඳ පුදාගෙන ඉවරනාට පස්සේ ඒ විහාරයටම
ටිකක් එහාන් තියෙනවා හරිම ලස්සන කෝවිලක්. මේ තමයි ඒ කෝවිල. බලන්නකො මේ කෝවිල කොච්චරනම් ලස්සනද කියලා. දැන් අපි යන්නේ මේ කෝවිලට පූජාව තියන්නයි. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ කෝවිලට යනකොට පිරිමි අයගේ උඩු ඇඳුම අයින් කරලා තමයි යන්න ඕනේ. ඔන්න ඉතින් අපි නාගදීප විහාරෙත් වැඳගෙන අර ලස්සන කෝවිලටත් ගිහිල්ලා පූජාව තියලා දැන් අපි මේ ආයෙ යන්නේ. ආයෙ යන්න ඕනෙත් බෝට්ටුවෙම තමයි. පේනවනේ ළමයි ලස්සන මුහුද මැදින් යනකොට කොහොමද කියලා. දැන් නම් ඉතින් අපිට හොඳටම මහන්සි. මොකද අනුරාධපුරයේ ඉඳලා කෙලින්ම අපි ගියේ නාගදීප විහාරයටනේ. එතනට ගිහිල්ලා දැන් එනකොට වෙලාව 5යි. තාම අපි ලන්ච් අරගෙනත් නැහැ. මේ තමයි අපි ආපු හොටෙල් එක. මේ තමයි හොටෙල් ග්‍රීන් ග්‍රාස් ජෆ්නා. හොටෙල් ග්‍රීන් ග්‍රාස් එතකොට හොටෙල් වාලම්පුරි මේ දෙකම එකම තැන තමයි තියෙන්නේ. එතකොට මේකේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ වාලම්පුරි එකේ. අපි ඉතින් හැමදාම අපේ මීල්ස් ටික ගත්තේ වාලම්පුරි එකේ රෙස්ටොරන්ට් එකේ. ඔන්න ඉතින් හොටෙල් එකට ආපු ගමන් අපි කරේ ඉක්මනට වොෂ් එකක් දාගෙන කන්න ලෑස්ති වෙච්ච එක. මේ හොටෙල් එකේම රෙස්ටොරන්ට් එක තියෙනවා. අපි හැමෝම ඕඩර් කරේ චිකන් බිරියානි. චූටි බබාට චිකන් බිරියානිත් එක පොටේටෝ චිප්ස් ඕඩර් කරා. මටන් කරීස් වෙනම ඕඩර් කරා. ඒ මටන් කරී එක නම් පුදුම රසයි කියන්නේ මාරම රසයි. වෙනම ස්ටීම් රයිස් උත් ඕඩර් කරා. ඊට පස්සේ ඉතින් කෑවා තමයි. බඩ පිරණකම්ම කෑවා. මොකද අපි හිටියෙත් ගොඩාරියක් බඩගින්නේනේ. ඒකත් ඉතින් කාලා ඊට පස්සේ ඉතින් අපි කරේ ආයි රූම් එකට ගිහිල්ලා හොඳ නිින්දක් දාපු එක. හෙලෝ ළමයි good morning. මේ අප්‍රේල් 17 වෙනිදා අපි උදෙන්ම පිටත් වුණේ නල්ලූර් කෝවිලට. මේ කෝවිලත් ඒ වගේම තමයි හරිම ලස්සනයි. පිරිමි අය යන්න ඕනේ උඩ ඇඳුම අයින් කරලා. ඒ වගේම මේක ඇතුලේ ෆොටෝ වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. ඉතින් අපි කෝවිලටත් ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ඊළඟට ගියේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. කෝවිල ළඟම කෝවිල ඉස්සරහම තියෙනවා ලවින්ස් කියලා රෙස්ටොරන්ට් එකක්. අපි ඒකට තමයි ගියේ කෑම කන්න. ඒකේ කෑමත් මාරම රසයි. හොඳටම තිබ්බා. හරිම රසයි. අපි ඒකෙන් තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. මම මේ try කරන්නේ ලවින්ස් ළඟම ස්පෙෂල් දෝසෙ එකක්. ඒක රසයි නම් තව එකක් ගන්න තමයි අපි මේ try කරලා බලන්නේ රසද කියලා. අපි ඕඩර් කරේ දෝසෙ වර්ගයි උඳු වඩේ. උඳු වඩේ හොඳට ක්‍රිස්පි එකට තිබ්බා. හරිම රසයි. මේ ලවින්ස් ළගේ ස්පෙෂල් දෝසෙ එකත් හරිම රසයි. ඒ ඔක්කොම කාලා මම ඕඩර් කරා මසාලා චායි එකක්. මසාලා ඊට පස්සේ අපි අපේ රූම් එකට ආයෙ ගිහිල්ලා කෝවිල් ගිය ඇඳුම් මාරු කරගෙන වෙන සැහැල්ලු ඇඳුමක් දාගෙන පටන් ගත්තේ අපේ එදා දවස ප්ලෑන් කරපු දේවල් ටික බලන්න යන්න. ඉතින් අපි මුලින්ම බලන්න ආවේ මෙතෙන්ට. මේ තමයි නිලාවරේ බොටම්ලස් වෙල් එක. මේක තමයි පතුල නොපෙනෙන ළිඳ. ඊට පස්සේ අපි යන්නේ මම යන්න ආසාවෙන් හිටපු තැනක්. පෙඩ්‍රෝ පොයින්ට්. පේදුරු තුඩු. ඇත්තට මේ පේදුරු තුඩු යන පාර මාරම ලස්සනයි. කොහොම හරි ඔන්න දැන් අපි පේදුරු තුඩුවට ආවා. පුදුම අවුවයි ළමයි මාරම රස්නේ. මේ තියෙන්නේ අපේ රටේ උතුරු කෙරවල.
ඊට පස්සේ අපි බලන්න ආවේ තොණ්ඩමන්රු බ්‍රිජ් එක. ඒ ටිකත් බලලා ඉස්සරහට එන ගමන් අපේ ළමයින්ට ඕනේ කිව්වා බීච් එකේ පොඩ්ඩක් නතර වෙන්න. ඉතින් මේ තියෙන්නේ ඒ නතර වෙච්ච තැන. බීච් එකේ ටිකක් ඉඳලා ඉස්සරහට එනකොට අපි දැක්කේ රේල් පාර. රේල් පාර මෙතනින් ඉවරයි. අන්තිමටම තියෙන්නේ මෙතෙන්ට වෙනකම් විතරයි. මෙතනින් රේල් පාර ඉවරයි. ඊට පස්සේ අපි ගියේ කීරමලේ පොන්ඩ් එක බලන්න. මෙහෙ ළමයි. අතින් මේ තියෙන්නේ කීරමලේ පොකුණ. මෙතනින් ගොඩක් කෑ නානවා. එතකොට දමිළ ජනතාව විශ්වාස කරනවා මේ කීරමලේ පොකුණෙන් නෑවම ලෙඩ රෝග සුවපත් වෙනවා කියලා. ඉතින් අපි මෙතන ඉඳලා ඊට පස්සේ ගියේ දඹකොළ පටුනට. ඉතින් දඹකොළ පටුන පන්සලට ගිහිල්ලා එන ගමන් එතන ඉස්සරහ තියෙනවා මෙන්න මේ තල් කුරුම්බ විකුණන්න. මටත් ආසයි හිතුණා තල් කුරුම්බ බීලා බලන්න. මම ෆස්ට් ටයිම් තමයි මේ try කරන්නේ. කොහොමද රස කියලා මටත් ඉතින් බලන්න ආසයි හිතුණා. මේවත් ඉතින් අපි බොන තැඹිලි කුරුම්බ වගේ තමා. සමහර ගෙඩි රහයි සමහර ගෙඩි රහ නැහැ. වෙලාවට මට රස ගෙඩියක් හම්බුණා. ඔන්න එතනින් පස්සේ අපි ගියේ කඳුරුගොඩ ඓතිහාසික විහාරයට. මෙතන රහතන් වහන්සේලා 69ක් අපවත් වෙලා ඒ නිදන් කරපු තැන්වල හදලා තියෙන චෛත්‍ය තමයි මෙතන තියෙන්නේ. ඔන්න ඊට පස්සේ ගියේ මම යන්න ආසාවෙන් හිටපු තවත් තැනකට. රියෝ අයිස්ක්‍රීම් කන්න. ඔන්න ඉතින් අපි ඕඩර් කරපු ටික අපිට ලැබුණා. අපි අයිස්ක්‍රීම් ඕඩර් කරා. උණු රෝල්ස් ඕඩර් කරා. එතකොට ජූස් වර්ග ඕඩර් කරා. ඒ වගේම මම ස්පෙෂල් දෙයක් ඕඩර් කරා. ඒ තමයි මෙන්න මේක.
දුන් දාන බ්‍රවුනීස් උඩට රියෝ අයිස්ක්‍රීම් දාලා. කොහොමද? දැන් ඉතින් කන්නයි බොන්නයි තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් කමු. ඉතින් රියෝ අයිස්ක්‍රීම් කාලා අපි ආවේ අපේ හොටෙල් එකට. ඊට පස්සේ අපි චේන්ජ් කරගෙන කෙලින්ම ගියේ පූල් එකට. මොකද දවසෙම රත් වෙලා අපි මාරම මහන්සියෙන් හිටියේ. ඉතින් අපි දැන් පූල් එකට බැහැලා චුට්ටක් වෙලා ඉන්නවා. චුට්ටක් නෙමෙයි ගොඩාක් වෙලා හිටියා. රෑ වෙනකම්ම හිටියා. One, two, three. හරි. පූල් එකෙත් හොඳට නාලා ඉවර වෙලා දැන් අපි මේ ලෑස් වෙලා ඉන්නේ ඩිනර් එක ගන්න. අපේ කෑම ටික රෙඩි වෙනකන් මාත් ඉතින් මොන හරි කරන්න එපේ. ඔහේ ඉතින් වීඩියෝ එකක් අල්ලලා ඉන්නවා. මේ තමයි ඉතින් අපි නතර වෙච්ච තැනම තියෙන රෙස්ටොරන්ට් එක. මේකෙන් තමයි ඉතින් අපි හැමදාම වගේ ගොඩාක් මීල්ස් ගත්තේ. සමහර මීල්ස් එඩියෙන් ගත්තේ, සමහර මීල්ස් ගොඩක් ගත්තේ මේකෙන්මයි. මටන් කොත්තු පරාට එක මට. පරාට එක. ඉතින් මේ තියෙන්නේ මගේ මටන් කොත්තු පරාට එක. මේ තියෙන්නේ අපේ හිටපු අනිත් අය ගත්ත එක ඒගොල්ල කැමති කෑම ಜಾති ටික. මම දාලා දෙනවද? හෙලෝ ළමයි, good morning. අද 4 වෙනි මාසේ 18 වෙනිදා. අද තමයි අපි ගෙදර එන දවස. ගෙදර එන්න කලින් අපි උදෙන්ම ආවා ජැෆ්නා ෆෝර්ට් එක බලන්න. ජැෆ්නා ෆෝර්ට් එක උදේ 7ට තමයි අරින්නේ, හවස 6ට තමයි වහන්නේ. අපිට ඊයේ දවසේ යන්න ටයිම් තිබ්බේ නැති නිසා තමයි අපි අද උදෙන්ම ආවේ. එහෙනම් ඉතින් අපි අතුරට ගිහිල්ලා බලමු මෙතන කොච්චරනම් ලස්සන තැනක්ද කියලා. බිල්ඩින් ඔක්කොම මෙතන ඇතුළේ තිබිලා තියෙනවා. යාපනේ අල්ලගෙන ඉන්නවා. බොරු කියලා දෙන්න එපානේ ඔය ළමයින්ට. මේක දෙකට බෙදලා මේ අතට ගෙදරට ඔළුව අතට එන්නේ මේ අතට තමයි ටීවී එක ගහලා තියෙන්නේ. Wi-Fi. මොනවාද? ජැෆ්නා ෆෝර්ට් එක බලලා අපි කෙලින්ම ගියේ අපේ හොටෙල් එකට.
අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපිට තිබ්බේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකක්. අපි ඒකත් අරගත්තා. Bendo dia. Aku අපි දැන් ජෙෆ්නා වලින් එන්න යන්නේ. එන ගමන්. ආයි ජෙෆ්නා. සෙවන්න ජෙෆ්නා. අර වෑන් එකට ඉස්සර අපි මන්න අරන් යන ගමන් ඔබ සිනාසුනා මම සිනාසුනා දුලුන් පොඩක් කලමා ළඟ කිවසනා මම මොනාලිසා බලන්න ළමයි අපි මන්නාරම් පාරෙන් යනකොට අපිට හම්බුනේ කවුද කියලා. ඒ වගේ හසින් ගන්න යන්න එපා. හසින් ගන්න යන්න එපා. ඔය මෙතන යන්න මෙතන. අපි ඕන ගියාම යන්න. අනිත් කෙනා ඕන ගියාම. බලන්න අනේ යාළුවෝ තෝකියක් අනේ යාළුවෝ මන්නාරමේ හරක් කො බලන්න මැනවල හරක් නේ ඉන්නේ මැනවල හරක් කව්වෝ ඉන්නේ ඉතින් ඊට පස්සේ අපි ආවේ මං යන්න හරි මාසාවෙන් හිටපු තැනකට. ඒ තමයි මඩු පල්ලියට. ඉතින් එතෙන්ට ගිහිල්ලා අපි අපේ උස්සට ඉටි පන්දම් ගත්තා පත්තු කරන්න කියලා. මේ තියෙන්නේ ඒ ඉටි පන්දම් තමයි.
මඩුපල්ලි වලින් පස්සේ අපි ආයෙත් ගියේ අනුරාධපුරයට. කොහොමත් අපි ගෙදර එන්න ඕනේ අනුරාධපුරේ හරහානේ. ඉතින් අපි නතර කරා ආයෙත් අනුරාධපුරේ බසවක්කුළම වැව ළඟ පොඩ්ඩක් නාගෙන යන්න ඕනේ කියලා. නාන්න යන්නේ නාන්න. ආයි අනුරාධපුරේට ආව නාන්න. යාපනයේ ගිහිල්ලා එන ගමන්. නිකන් යන්නද තියෙන්නේ නේ? මෙතන පඩියක් තියෙනවා. එච්චරයි ඉවරයි. ඉන්නේ යන්න පයින් මම යන්නේ. තව පඩි ඊමාල් තාගත් තියෙනවා. කොයිට සිරිගයි. තව ඇති. තව එකක් තියෙනවා. තාගත් තියෙනවා. පඩි. තව එකක් තියෙනවා. ඇති දැන් මෙතනින් හර කොහොමද මම ඉවර කරනවා. හරි නේද? ඔන්න ඉතින් අනුරාධපුරේ බසවක්කුළමෙනුත් නාලා අපි ආයෙ පටන් ගත්තා කොළඹ යන්න. දැන් මේ අපි කොළඹ යන ගමන් ඊට පස්සේ අපි හොයාගත්තා කෑම ටිකක් කන්න තැනක්. අපිට රසම රස කෑම ටිකක් තියෙන තැනක් හම්බුණා. ඇත්තටම ඒ කඩේ මාරම රස කෑම තියෙනවා. ඒ වගේම පුදුම විදිහට ගානත් හරීම සාධාරණයි. කෑමත් ඒ වගේම හරිම රසයි. ඒ වගේම පෝෂන් එකත් හොඳටම දෙනවා. මේ තියෙන්නේ ඒ ෆැමිලි රෙස්ටුරන්ට් එක තමයි. මේක රම්බොඩ ෆැමිලි රෙස්ටුරන්ට්. ඕගොල්ලොත් අනුරාධපුර පැත්තේ යනවා නම් පුත්තලම් පැත්තෙන් මෙන්න මේ කඩේ ඕගලන්ටත් හම්බෙයි. රාත්‍රී 9 පසුවී විනාඩි 9යි. අපි දැන් හයිවේ එකෙන් එළියට දැම්මා. දාලා කැලණියට දාලා අපි ගෙදර යන ගමන්. අපේ ගමන